සර්ව බලධාරී ජීවමාන මහෝත්තම දේවයන්න් වහන්සේටත් පුත්‍රයන්න් වහන්සේටත් ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේටත් සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් වේවා. සහෝදර සහෝදරනී, අද දවසෙත් අපි ශුද්ධ වචනය මෙනෙහි කරන්නට යනවා. අද 2026 අගෝස්තු මාස පළමුවැනි සෙනසුරාදා. හලෙලුයා. ශුද්ධ ආත්මයන්න් වහන්සේ අද දවසේ වචනය මෙනෙහි කරන්නට යන මේ උදෑසන ඔබ වහන්සේගේ බලයෙන් අපව පුරවා ශුද්ධාත්ම ආලෝකය තුල ප්‍රඥාවෙන් හා දැනගැන්මෙන් දේ වචනය කඩා බෙදා ගැනීමට අපට උපකාර කළ මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ශ්‍රී නාමයෙන්ය. ආමේන් ආමේන් හලෙලූයා. අද පළමුවන දේව ප්‍රකාශනය ශුද්ධ ජෙරමියා පොතෙන් උපුටා ගන්නා ලද කොටසකි. ජෙරමියා 26:11 වැනි පරිච්ඡේදයේ සිට 16 වැනි වගන්තිය දක්වාත් 24 වෙනි වගන්තියත් ය. එවිට පූජකයෝද දිවැසිවරුද අධිපතීන්ටත් මුළු සෙනගටත් කතා කොට මේ මිනිසා මරණීය තීන්දුව ලැබිය යුතුය. මන්ද ඔබ හැමගේ කන් වලින් ඔබ ඇසූ පරිදි මොහු මේ නගරයට විරුද්ධව දිවැසියකි කීවේ යයි කීහ. එවිට ජෙරමියා සියලුම අධිපතීන් හා මුළු සෙනග අමතා මෙසේ කීය. ඔබ ඇසූ සියලු වචන දිවැසියකි වශයෙන් මේ දේවමාලිගාවටත් නගරයටත් ඔබ හැමටත් විරුද්ධව කියන්නට සමිදානන් වහන්සේ මා එවූසේක. එබැවින් දැන් ඔබ හැමගේ හැසිරීම හා ක්‍රියාකලාපය හැඩගස්වාගෙන ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරුවන්න. එවිට සමිදානන් වහන්සේ ඔබට විරුද්ධව ප්‍රකාශ කර තිබෙන විපත්ති ගැන සිය උදහස වෙනස් කරගන්න සේක. මම දැන් ඔබේ අතෙහිය. ඔබට සුදුසු යැයි සිතෙන හැටියට මට කරන්න. මේ දේ නම් සහතිකය. ඔබ මා මැරුවොත් ඔබ හැමද මේ නුවර සියලු ජනයාද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝය. මක්නිසාද සැබවින්ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිදානන් වහන්සේ මා එවූ බැවිනි. එවිට අධිපතිහුද සෙනගද පූජකයන් හා දිවැසිවරුන් අමතා මේ මිනිසාට මරණීය තීන්දුව දිය යුතු නැත. මන්ද ඔහු අපට කතා කළේ අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යයි කීහ. ජෙරමියා මරණ පිණිස සෙනගගේ අතට පාවා දෙනු නොලැබුවේ ශාපාන්ගේ පුත් අබිකාම්ගේ සහාය ඔහුට තිබුණු බැවිනි. දේවාක්‍යය නම් මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආමේන් ආමේන් හලෙලූයා. අද පිළිතුරු ගීය ගීතාවලිය 69 වෙනි පරිච්ඡේදයේ 14, 15 සහ 29, 30 සහ 32, 33 යන වගන්ති. මට එරී යන්න නොදී මඩ වගුරෙන් මා මුදාගත මැනව. මාගේ සතුරාගෙන්ද ගැඹුරු ජලයෙන්ද මා මුදාගත මැනව. රළ පතරට මම යට නොවෙම්වා. ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම්වා. පාතාලය මුව අයා මා ගිල නොගනීවා. එහෙත් මම පීඩා විඳිමින් වේදනාවෙන් සිටීමි. අනේ දෙවිඳුනි, මා සනසා මා ගලවා ගත මැනව. එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි. තුති ගී ගයමින් මම එතුමානෝ බොහෝසේ පසසන්නෙමි. පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝය. දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝය. මන්ද සමිදානෝ දිලිඳුන් හට සවන් දෙන සේක. හිරගත වී සිටින තම සෙනග අත් නොහරින සේක. ආමේන් ආමේන් හලෙලූයා. අද ශුද්ධ සුවිශේෂය ශුද්ධවර මතෙව්තුමන්ගේ පොතෙන් උපුටා ගන්නා ලද කොටසකි. ශුද්ධවර මතෙව් 14 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තියේ සිට 12 වෙනි වගන්තිය දක්වා. එසමයෙහි යුව රජ වූ හෙරෝද් ජේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා මේ මළවුන් කෙරෙන් නැගිට සිටින ස්නාවක යොහාන්ය. මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසායයි තමාගේ මෙහෙකරුවන්ට කීය. මන්ද හෙරෝද් සිය සොහොයුරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා යොහාන් අල්ලා බැඳ හිර අඩස්සි කර තිබුණේය.
මෙසේ කළේ ඇය තබා ගැනීමට ඔබට යුතු නැතැයි ජොහාන් ඔහුට කී බැවිනි. ඔහු ජොහාන් මැරීමට අදහස් කළ නමුත් ජනතාව ජොහාන් දිවැසිවරයෙකු ලෙස සැලකූ නිසා ඔහු ඔවුන්ට බියව සිටියේය. එහෙත් හෙරෝද්ගේ උපන්දිනය පැමිණි කල හෙරෝද්ගේ දුව පිරිස ඉදිරියේ රඟපා හෙරෝද්ගේ මන පිනවූවාය. එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය. ඈද සිය මවගේ උපදෙස් අනුව ස්නාවක ජොහාන්ගේ හිස තැටිය කළා මෙහිදී මට දුන මැනවැයි කීවාය. ඒ ඇසූ රජ අතිශයින් ශෝක විය. එහෙත් තමාගේ දිවුරුම නිසාත් තමා සමග සිටි අමුත්තන් නිසාත් ඔහු ඒ ඉල්ලීම ඉටුකිරීමට අනදී කෙනෙකු යවා හිරගෙදරදී ජොහාන්ගේ හිස සිඳවීය. ඒ හිස තැටිය කලා ගෙනවිත් තරුණියට දෙන ලද්දේය. ඈ එය සිය මව වෙත ගෙනාවාය. ජොහාන්ගේ ගෝලයෝ අවුත් මුත්‍රදේහය ගෙන ගොස් තැන්පත් කොට ඉක්බිති ජේසුස් වහන්සේට ඒ බව දැන්වූහ. කැලවීමදායක ශ්‍රී සුභාරංචි පණිවිඩය නම් මෙසේය. ක්‍රිස්තුනීය වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පවුම කේවා. ආමෙන් ආමෙන් හලෙලූයා. අද පළමුවෙනි කියවීම තුළ ජෙරමියා දිවස්පසාදිවරයාට ඒ වෙන්නට යන විපත්තිය ගැන කතා කරනවා. මේ මොහොතේ ඒ පූජකයෝ එකව වෙලා ඒ ජෙරමියාව මරණීය දණ්ඩනය නියම කරන්නට යන බලන්න. එවිට පූජකයෝද දිවැසිවරුද අධිපතීන්ටත් මුළු සෙනගටත් කතා කොට මේ මිනිසා මරණීය තීන්දුව ලැබිය යුතුය. මන්ද ඔබ හැමගේ කන්වලින් ඔබ ඇසූ පරිදි මේ නගරයට විරුද්ධව දිවැසියකි කීවේ යයි කීය. බලන්න සහෝදර සහෝදරිය, ඔබෙත් මගෙත් මේ බලන්න මේ ඔබට මට දෙවියන්ගේ වාක්‍ය කතා කරන කෙනාගේ ජීවිතය බලන්න. ඔහු දෙවියන් වහන්සේගේ වචනය නිසා මේ මොහොතේ ඔහුට නිකන් එන්න තිබුණා. නමුත් දෙවියන් වහන්සේගේ වචනය නිසා ඒ දිවැසිවර ජෙරමියා මේ මොහොතේ විපතකට පැමිණලා තිබෙනවා. බලන්න ඔබත් මමත් අද අපේ අවට ඉන්න දිවැසිවරුන්ට ඔබ සලකන ප්‍රමාණය බලන්න. ඒ ඔහු විපතක් ගැන කිව්වත් ඒ දේ කියන්නේ කුමක් නිසාද කියලා හිතලා බලන්න. බලන්න ඒ දේ අපි ටික කියවගෙන යනකොට ඒ දේ පැහැදිලි වෙනවා. නමුත් ජේසුස් වහන්සේ කිව්වේ මොකද්ද? මේ මම නිසා මේ ගෝලයන්ගෙන් සුළු කෙනෙකුට උනත් මාගේ ශ්‍රාවකයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වූද ඔහු ශ්‍රාවකයෙකු වන නිසා බොන්න ඇල්ලතර කෝපයක්වත් යමෙක් දෙන්නේද සැබවින්ම මම ඔබට කියමි. ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ කියලා. බලන්න. දේව වචනය කතා කරන කෙනා දෙවියන් වහන්සේගේ වචනයයි කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ වචනය කතා කරනවා කියන එක හරි සුන්දර සුව පහසු සැප මල් යහනාවක් නෙවෙයි. මේක හරිම කටට මීපැණි වගේ තිබ්බට කනට මීපැණි වගේ තිබ්බට ඒ ආමාංශයට යනකොට තීත්ත වචනයක් මේක. නමුත් මේ වචනය දෙවියන් වහන්සේගේ අත අල්ලගෙන යනකොට මේක හරිම පහසු වචනයක්. මේ බර වියගහ සැහැල්ලු වෙනවා ජේසුස් වහන්සේ ගාව ඉන්නකොට. අන්න ඒ දේ නිසා කියන්නේ ඔබත් මමත් උන්වහන්සේගේ මාර්ගයත් ජීවනයත් සත්‍යයත් තුල ගමන් කරනවා නම් ඔබටත් මටත් ඒ වියගහ වැටෙන්නේ නැහැ. ඒ වියගහ බර වෙන්නට යන්නේ නැහැ. එවිට බලන්න දේවචනේ. එවිට ජෙරමියා සියලුම අධිපතීන්ට හා මුළු සෙනගමතා මෙසේ කීය. ඔබ ඇසූ සියලු වචන දිවැස්වැකි වශයෙන් මේ දේවමාලිකාවටත් නගරයටත් ඔබ හැමට විරුද්ධවත් කියන්නට සංවිධානන් වහන්සේ මා එවූසේක. බලන්න ජෙරමියා කියන්නේ මොකද්ද? ජෙරමියාව පාවිච්චි කරේ කවුරු කියලාද කියන්නේ? දෙවියන් වහන්සේ විසින්. ඔබ හැමටත් මේ නගරයටත් විරුද්ධව. බලන්න සහෝදර සහෝදරිය, මේ දේව වචනය ජෙරමියා එක තැනක කියනවනේ. මම මේක කියන්නේ නෑ. මේක කිව්වම මුන් හැමෝම මට ගල් ගහනවා. මාව කුණු වලවල් වල දාන්නට යනවා. මේ වගේ ඒ දේවල් ප්‍රතික්ෂේප වෙන නිසා ජෙරමියා මේක නවත්තන්නට යනවා. නමුත් ඒ ජෙරමියාගේ ඇටකටු තුල ඒක ගිනි ලමින් තැම්පත් වෙලා තියෙන බව කියනවා. අන්න ඒ නිසා මේ දිවස් වාක්‍යය අරගෙන ජෙරමියාට නිකන් ඉන්නට දෙන්නේ නෑ දෙවියන් වහන්සේ. ඔබටත් මටත් මේ දිවස් වාක්‍යය ඔබ තුලට මා තුලට ඇතුල් වුණාට පස්සේ දෙවියන් වහන්සේ නිකන් තියන්නේ නෑ.
දෙවියන් වහන්සේ නිකන් තියන්නේ නැහැ. මේක අවදි කරෝන. මේක හැම මොහොතේ මේක උන්වහන්සේ ගැන හොයන්නට පිපාසයක් ඇති දිය සොයන මුව පොව්වෙකු වගේ දෙවියන් වහන්සේ ගැන හොයන්නට ඔබවත් මාවත් යොමු කරනවා සහෝදර සහෝදරිය. බලන්න දෙවියන් වහන්සේගේ අභිප්‍රාය මොකක්ද කියලා. දෙවියන් වහන්සේ මේ දිවස් වාක්‍ය ඒ මිසරේ ජනතාව ඒ ඊශ්‍රායල් ජනතාවට එවන්නේ ඇයි? බලමු අපි කියවල. එබැවින් දැන් ඔබ හැමගේ හැසිරීම හා ක්‍රියාකලාපය හැඩගස්වාගෙන ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වන්න. එවිට සමිදානන් වහන්සේ ඔබට විරුද්ධව ප්‍රකාශ කර තිබෙන විපත්ති ගැන සිය උදහස වෙනස් කර ගන්නසේක. බලන්න. දෙවියන් වහන්සේ එක තැනක කියනවා ඊශ්‍රායල්ට මේ කෝපයෙන් එන්නේ නැහැ කියලා. බලන්න. අන්නේ කෝපයෙන් එන්නට කැමති නැති දෙවියන් වහන්සේ තමයි මේ දිවස්වරුන්ව එවලා අද ඔබටත් මටත් කතා කරන්න මගේ පුතේ මගේ දුවේ මේ මාර්ගයේ වැරදි මේ මාර්ගයෙන් හැරෙන්න මේ මාර්ගයෙන් හැරිලා මම ඔබට දීලා තියෙන මාර්ගයේ ඇතුල් වෙලා ඒ මාර්ගයේ ගමන් කරන්න. දෙවියන් වහන්සේ ඔබට මට මහ ලොකු දේවල් කියන්නේ නැහැ. උන්වහන්සේ ආසේ තරු ගේන්න කියලාවත් එහෙම මොනවාක්වත් බර දේවල් කියන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ මා තුල සිටින මාගේ වචනය ඔබ තුල පවතින ඔබ කැමති දෙයක් අයදින්න කියලා. බලන්න දැන් ජෙරමියා මේ වචනය කියලා ඉවරලා ඊගාවට කතා කරනවා මම දැන් ඔබ අතෙහිය. ඔබට සුදුසු යයි පෙනෙන හැටියට මට කරන්න. මේ දේ නම් සහතිකය ඔබ මා මැරුවොත් ඔබ හැමද මේ නුවරද ජනයාද නිදොස්ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝය. මක් නිසාද සැබවින්ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිදානන් වහන්සේ මාය වූ බැවිනි. බලන්න සහෝදර සහෝදරිය. ජෙරමියා දෙන්න යටත් වෙන දෙවියන් වහන්සේගේ වචනය නිසා දුක් විඳින්න සූදානම් වෙනවා මේ ජෙරමියා. නමුත් ඒ මොහොතේදී දෙවියන් වහන්සේ ඒ දාසියව ගලවන්නට විශ්වාසවන්තව ඉන්නවා. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. දෙවියන් වහන්සේ ඒ තම සේවකයාව ගලවා ගන්නට විශ්වාසවන්තයි. ගලවා ගත්තේ නැතත් උන්වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේ මේ ලෝකේ ජීවනය නෙමෙයි ඔබට මට දෙන්නට යන්නේ. මේ ලෝකේ ජීවනය තිබෙනවා. මේ ලෝකේ දෙවියන් වහන්සේත් එක්ක යනකොට මේ උන්වහන්සේ තබා තිබෙන ඒ කුරුසයක් තිබෙනවා. නමුත් ඒ කුරුසය කර දරාගෙන ජේසුස් වහන්සේ වෙත යමින් උන්වහන්සේගෙන් ඉගෙන ගනිමින් ඒ යන ගමනේදී දෙවියන් වහන්සේ ඔබටත් මටත් සදාකාලික ජීවනයක් තබා තිබෙනවා. බලන්න දැන් මේ ජනතාව වෙනස් වෙනවා. ඒ ජනතාව මේ හඬට හැවුම්කන් දීලා එක්කෙනෙක්ව ඉදිරිපත් කරනවා මේ ජෙරමියාට සහාය වෙන්නට. බලන්න සහෝදර සහෝදරී. එවිට අධිපතියුද සෙනගද පූජකයන් හා දිවසුවරුන් අමතා මේ මිනිසාට මරණීය තීන්දුව දිය යුතු නැත. මන්ද ඔහු අපට කතා කළේ අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යයි කීහ. බලන්න දැන් ජනතාව ඒ මොහොතේ කියනවා මේ පුද්ගලයා ගලවන්න. මේ පුද්ගලයා මරණීය තීන්දුව දෙන්න සුදුසු නැහැ. දෙන්න ඕනේ නැහැ. ඔහු කතා කරේ අපේ දෙවියන් වහන්සේගේ නාමයෙන්. බලන්න මේ වචනේ කොහොමද එකපාරට මෙච්චර දරනඩු ජනතාවක් මැද්දෙන් එන්නේ. දෙවියන් වහන්සේගේ ඒ 16ව ගලව ගන්නට දෙවියන් වහන්සේ ඒ ගීතාවලිය 91 කියන වගේ ඔබේ পায় ගලක නොවදින පිණිස ඒ තම දූතයන්ට දෙවියන් වහන්සේ අන දෙනසේක. ආමෙන් හලෙලූයා. බලන්න ජෙරමියා මරණ පිණිස සෙනගගේ අතට පාවා දෙනු නොලැබුවේ ශාපාන්ගේ පුත් අබීකාම්ගේ සහාය ඔහුට තිබුණු බැවිනි. දෙවියන් වහන්සේ එක්කෙනෙක්ව තියලා තියෙනවා. ඒ මොහොතේ දෙවියන් වහන්සේ සෑම දෙයක්ම සූදානම් කරලා තියෙන දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. උන්වහන්සේ දන්නවා තමන්ගේ සේවකයට අවශ්‍ය මොනවද කියලා. එදා එලියා ආහබ් රජතුමාට දිවසියක පවසලා මේ ඒ එලියාගේ වචනය තුල ඒ වහින්නේවත් පිනිවත් වැසිවත් නැහැ කියලා කියලිවලා ඒ ඇලපාර අද්දට ගියාම දෙවියන් වහන්සේ කපුටන් විසින් ඒ මසුත් ඒ ගේන්නටත් ඒ සියල්ල ලෑස්ති කරලා තිබ්බා. ඒ වගේම ඔය සිඳීගෙන යනකොට දෙවියන් වහන්සේ වැන්දබුවක්වත් සූදානම් කරා ඒ එලියට කෑම් බීම සපයන්න. ඒ නියගේ අවසන් වනතුරු ඒ වැන්දබුවගේ නිවසේ තිබිච්ච තෙල් කුලාව හිඳුනේවත් පිටිනැලිය අඩු උනේවත් නැහැ. සහෝදර සහෝදරි.
උන්වහන්සේ සෑම දෙයක්ම සපයන්නට විශ්වාසවන්ත තැනැන් වහන්සේ. උන්වහන්සේ ඔබෙත් මගේ දෙවියන් වහන්සේ. අදහා ගන්න මේ වචන. උන්වහන්සේ ඔබ ගලවා ගන්නට කෙනෙක්ව තියලා තියෙනවා දෙවියන් වහන්සේ. හලෙලූයා. බලන්න ජෙරමියා කතා කරන දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනය කතා කරද්දී දෙවියන් වහන්සේ පොරොන්දු දී තිබෙනවා. හලෙලූයා. මොනවද ඒ ගැන යේසුස් වහන්සේ කියන්නේ? අහසත් පොළොවත් පහව යන්නේ එහෙත් මාගේ වචනය මාගේ කිසිදු වචනයක් පහව නොයන්නේමය කියලා. හලෙලූයා හලෙලූයා. ඔබට දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මහිමේ වේවා. හලෙලූයා. අද පිළිතුරු ගීය තුල තමන් සේවකයන්ගේ දෙවියන් වහන්සේගේ සේවකයෙකුගේ ඒ යාඥාව තුල කතා කරන විලාසයක් ගැන අද පිළිතුරු ගීය තුල කතා කරනවා. බලන්න. මට එරී යන්න නොදී මඩ වගුරෙන් මා මුදාගත මැනව. මාගේ සතුරාගෙන්ද ගැඹුරු ජලයෙන්ද මා මුදාගත මැනව. රළ පතරට මම යට නොවෙම්බා. ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම්බා. පාතාලය මුව අයා මා ගිල නොගනීවා. බලන්න දෙවියන් වහන්සේගේ දාසය දුක් පිලේ ඉන්නකොට මේ මොහොතේ දෙවියන් වහන්සේට යාඥා කරන යාඥාව. මේ සිතුවිල්ල හරියටම අපිට හඳුනා ගන්න පුළුවන් ද සහෝදර සහෝදරිය. මට එරී යන්න නොදී මඩ වගුරෙන්. බලන්න. දැන් මේ දෙවියන් වහන්සේගේ වචනේ අරන් යන සේවකයන් මඩ වගුරක වගේ එරිලා ඉන්නවලු. මා මුදා ගන්න කියලා කියනවා. මගේ සතුරාගෙන්ද ගැඹුරු ජලයෙන්ද මා මුදාගත මැනව. බලන්න. ජලයේ ගිලෙන්න යන කතාවක් කියනවා. මේ මොහොතේ මේ හුස්ම නහය ගාවටම හිර වෙලා වගේ ඉන්න මොහොතක තමයි මේ ගීතාවලියේ අද ඒ ගීතිකාකරු මේ ගීතිකාව ලියන්නේ. මාගේ සතුරාගෙන්ද ගැඹුරු ජලයෙන්ද මා මුදාගත මැනව. සතුරාගෙන් බලන්න. ඔබට මට හැම අතේම ඉන්න සතුර තමයි. මොකද මක්නිසාද ඔබත් මමත් දෙවියන් වහන්සේගේ වචනය දරනකොට ඒ දේ ඇහෙනකොට තමයි ඒ සාතන්ට බලාගෙන ඉන්නට බැරි වෙන්නේ. අන්න ඒ නිසා සතුරා කොයි මොහොතේ කාව ගිල ගන්නද බලමින් ඔබ මොප යන සහෝදර සහෝදරිය. අනේ වචනේ තුල මාගේ සතුරාගෙන්ද ගැඹුරු ජලයෙන්ද මා මුදාගත මැනව කියලා මේ දේවදාසිය අද යාඥා කරන සහෝදර සහෝදරිය. බලන්න. එවිට මම ගී ගයා සමාවෙන්න. එහෙත් මම පීඩා විඳිමින් වේදනාවෙන් සිටීමි. අනේ දෙවිඳුනි මා සනසා මා ගලවා ගත මැනව. බලන්න. පීඩා විඳිමින් වේදනාවෙන් සිටිනවා. කවුරු නිසාද මේ දරාගන්නේ මේ දරාගැනීම? දෙවියන් වහන්සේ නිසා. බලන්න. මා සනසා මා ගලවා ගත මැනව. ඇයි මෙහෙම කියන්නේ? එයා දන්නවා දෙවියන් වහන්සේ ගලවා ගන්නවමයි. දෙවියන් වහන්සේ සනසනවමයි. ඒ අපව ගලවා ගන්නට පුළුවන් එකම තැනන් වහන්සේ දෙවියන් වහන්සේ කියලා මේ ගීතිකාකරු දන්නා සහෝදර සහෝදරිය. මොකද උන්වහන්සේගේ ඒ සුවඳ, ඒ ගුණය, ඒ රසය මේ ගීතිකාකරු හොඳින්ම හඳුනන සහෝදර සහෝදරිය. එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි. තුති ගී ගයමින් මම එතුමානෝ බොහෝසේ පසසන්නෙමි. බලන්න. මාව ගලව ගන්න මම මේ ඉන්නේ දුකේ දුක පීඩාව මැද්දේ මේ දුකින් මාව ගලව ගත්තම මම ඔබට ගී ගයන්නෙමි. දෙවිඳුන් පසසන්නෙමි. තුති ගී ගයමින් එතුමානෝ බොහෝසේ පසසන්නෙමි කියලා කියන බලන්න. ඒ වගේම තවත් කතා කරනවා. පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝය. දෙවිඳුන් සොයා යන්නෝ දිර්මත් වන්නෝය. බලන්න. මේක පීඩිතයෝ දකින්නට යනවා. පීඩිතයෝ කියන්නේ කවුද? අද ඔබත් මමත් ඉන්නේ මේ යම්කිසි පීඩාවල් තුල, අමාරුකම් තුල, වෙහෙස මහන්සිය තුල මේ පීඩාවෙන් පීඩිතයෝ මේක දැකලා ප්‍රීති ප්‍රමෝද වෙන්නට යනවා. මක්නිසාද? දෙවියන් වහන්සේ විසින් තම දාසයන්ව ගලවා ගන්නට විශ්වාසවන්තව ඉන්නවයි කියලා. බලන්න සහෝදර සහෝදරි. මන්ද සමජානෝ දිලිඳුන් හට සවන් දෙනසේක හිරගතව සිටින සෙනග තම සෙනග අත් නොහරිනසේක. බලන්න දිලින්දෙක් වගේ මේ ගීතිකාකරු යාඥා කරන යාඥාව. ගීතිකාවෙන් යාඥා කරන සහෝදර සහෝදරිය. ඔබට මේ ගීතිකාව මේ ගීතාවලිය තුල තියෙන වචනය හොඳින්ම මට පැහැදිලි කරන්න ඔබට තේරෙන්නේ නැතුණාට නමුත් මේ වචන ඔබට ඇහෙනකොට හොඳට ඒ සිතුවිල්ල ඔබේ මගේ හදවතට හරියටම කතා කරන සහෝදර සහෝදරි. මේ වචනය තේරුම් පැහැදිලි කරන්න ඇත්තටම සුද්ධාත්මයන් වහන්සේ මාව ශක්තිමත් කරන නිසා ස්තුති සුද්ධාත්මයන් වහන්සේ ප්‍රශංසා වේවා. මන්ද සමිදානෝ දිලිඳුන් හට සවන් දෙනවා.
බලන්න ඔබ දිලිඳු වෙන්නට ඕන. ඔබේ ශක්තියෙන්වත් ඔබේ හැකියාවෙන්වත් ඔබ තුළ තියෙන මිල මුදල් ගැන නෙමෙයි අපේ ඇතුලේ තියෙන අපේ ප්‍රඥාවන්තයි කියලා අපි හිතන තැන්වලදී එතනින් දිලිඳු වෙන්න ඕන. දෙවියන් වහන්සේ තමයි එතනින් පොහසත් වෙන්නට ඕන. ඔබේ හැකියාවන් වලින් ඔබ දිලිඳු වෙන්නට ඕන. දෙවියන් වහන්සේ තමයි හැකියාවන් අතින් ඒ ධනවත් වෙන්නට ඕන. අන්න ඒ වගේ අපි තුල තියෙන හැම ආකාර දෙයකින්ම අපි දිලිඳුන් වගේ ආඥා කරනකොට දෙවියන් වහන්සේකට ඇහුම්කන් දෙනවා සහෝදර සහෝදරිය. හිරගත වී සිටින තම සෙනග අත් නොහරිනසේක. බලන්න. තමන්ගේ සෙනගව දෙවියන් වහන්සේ කවදාවත් අත්හරින්නේ නැහැ. අවුරුදු 400ක් අහල්කමට යවපු තමන්ගේ සෙනගව ගලවා ගත්තා වූ ඔබෙත් මගෙත් දෙවියන් වහන්සේ ඉන්නේ. සහෝදර සහෝදරිය එදා ඒ මිසරේ වහල්කමට විකුණපු ජෝසෙප් හිරගෙදරදී ආරක්ෂා කරපු දෙවියන් වහන්සේ ඔබෙත් මගෙත් දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ස්වාමින් වහන්සේ තරම් විශ්වාසවන්තයි සහෝදර සහෝදරිය. ඔබත් මමත් අද මේ වචනය තුල දෙවියන් වහන්සේගේ අතේ එල්ලෙමින් යාඥා කරන්නට ඕන. දිලින්දෙක් වගේ යාඥා කරන්නට ඕන. හිරගත වෙච්ච කෙනෙක් වගේ යාඥා කරන්නට ඕන. හිරගත වෙච්ච කෙනෙක් වගේ කියලා කියන්නේ Tamanගේ ප්‍රශ්නය තුල නෙවෙයි. දෙවියන් වහන්සේගේ ඒ වැඩේ කරන්නට ගිහිල්ලා ඉර වෙලා වගේ අපි යාඥා කරනවා නම් උන්වහන්සේ යාඥාවට අහනවා. උන්වහන්සේ අහුම්කම් දෙනවා. හැබැයි සහෝදර සහෝදරි උන්වහන්සේගේ හදවතට එකඟව අපි යාඥා කරන්න ඕනේ. එසේනම් අපිට සුද්ධ ආත්මයන්න් වහන්සේ අපිට අවශ්‍යයි. මොකද උන්වහන්සේගේ හදවත හඳුනන්නේ සුද්ධ ආත්මයන්න් වහන්සේ. උන්වහන්සේගේ හදවතට අපේ වාචන එකඟ කරන්න පුළුවන් එකම තැනන් වහන්සේ සුද්ධ ආත්මයන් වහන්සේ. අද සුද්ධ සුවිශේෂ පාඨය තුල ශ්‍රාවක යොහාන්ගේ මරණය ගැන සඳහන් වෙනවා. අපි කියවලා බලමු. එසමයෙහි යුවරජ වූ හෙරෝද් ජේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා මේ මලවුන් කෙරෙන් නැගිට සිටින ශ්‍රාවක යොහාන්ය මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසායයි තමාගේ මෙහෙකරුවන්ට කීය. බලන්න. ඇයි මෙහෙම කියන්නේ? හෙරෝද් ඒ යොහාන්ව හිරාරස්ති කරලා මරලා දානවා. මේ මරණයෙන් ගැලවෙන්නට හෙරෝද් අත පිහිද ගන්නට මේ දේ ඒ තමන්ගේ සේවකයන්ට කියන්නට යනවා. මේ ලෝකයේදී ඔහුට අත පිහිද ගන්නට සැනසෙන්නට මේ වචනේ කියන්න පුළුවන් වුණාට මේ දේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහුට ගණන් දිය යුතුව තිබෙනවා සහෝදර සහෝදරිය. හලෙලූයා හලෙලූයා. මන්ද හෙරෝද්සිය සොහොයුරු පිලිප්ගේ බහරයා වූ හෙරෝදියස් නිසා යොහාන් අල්ලා බැඳ හීරාඩස්සි කර තිබුණේය. මෙසේ කළේ ඈ තබා ගැනීම ඔබට යුතු නැතැයි යොහාන් ඔහුට කී බැවිනි. බලන්න මේ වචනය ගැන. ඔබට මම පෙන්වා දෙන්නම් මේ වචනය ගැන. ලෙවී ව්‍යවස්ථාවේ 18:16 කියන ඔබගේ සහෝදරයාගේ බිරිඳගේ නිර්වත අනාවරණය නොකළ යුතුයි කියලා. දෙවියන් වහන්සේ මේ වචනය මුලින්ම කියලා තිබ්බා. ඒ වගේම ලෙවී ව්‍යවස්ථාවෙම 20 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තියෙත් කතා කරනවා. යම් මිනිසෙකු තම සහෝදරයාගේ බිරිඳ සරණ පාවා ගතහොත් එය අපිරිසුදු ක්‍රියාවකි. එවැන්නක් ඔහු තම සහෝදරයාට කරන නින්දාවකි. ඔවුන් දෙදෙනාම දරුවන් නොලැබ මැරෙනු ඇත. බලන්න සහෝදර සහෝදරිය. මෙන්න මේ දේ වචනය මුල් කරගනිමින් තමයි එදා යොහාන් ඒ හෙරෝද්ට කතා කරලා කියන්නේ මේ නුඹගේ සහෝදරයාගේ බිරිඳව තබා ගන්න නුඹට සුදුසු නැතයි කියලා. ඔහු යොහාන් මැරීමට ඒ මොහොතේ හිතනවා. නමුත් ජනතාව යොහාන් දිවසිවරයෙකු ලෙස සැලකූ නිසා ඔවුන්ට බියෙන් සිටියේ කියලා කතා කරනවා. බලන්න. දෙවියන් වහන්සේගේ පුද්ගලයා මරන්න හෙරෝද් අදහසක් තිබ්බත් මේ දේ කරන්න ඔහු ඉක්මන් වෙන්නේ නැහැ. නමුත් මේ දේ අවශ්‍ය වෙන්නේ කාටද? සාතන්ට. සාතන් මහ කපටියෙකි. ඌ මහ බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියාය. බලන්න දැන් මේ සාතන් විසින් මේ හෙරෝද්ව උපක්‍රමයෙන් අල්ලා ගන්න විදිය බලන්න. හෙරෝද්ගේ උපන් දිනය පැමිණි කල හෙරෝද්ගේ දුව පිරිස ඉදිරියේ රඟපා හෙරෝද්ගේ මන පින වූවාය. බලන්න සහෝදර සහෝදරිය. ඔබත් මමත් ඒ ප්‍රීති උත්සව පවත්වනකොට හැම මොහොතකම කල්පනාකාරී වෙන්න ඕන මෙන්න මේ දේ ගැන. අපිට අද ඒ විවාහ මංගල්‍යයක් හෝ උපන්දිනයක් හෝ වේවා
මේ වගේ මොහොතවල් වල අපි හරියට අපේ මුඛය පරිස්සම් කරගන්නට. මොකද ඔබ මම දන්න අපේ සියලු දෙනාම එක්රැස් වුණාම අපි කතා කරන වචන ඊටාම භයානක වචන අපේ මුඛවල වලින් පිට වෙන්නට පුළුවන්. සහෝදර සහෝදරි මෙන්න මේ වගේ ඒ හෙරෝද්ව මුළු මනින්ම මත් වෙන තරමට ඔහු පිරලා ඉඳද්දි ඒ මත්ගතියෙන් පිරලා ඉඳද්දි හෙරෝදියස්ගේ දුව පිරිස ඉදිරියේ රඟපාලා හෙරෝද්ගේ මන පිනවනවා. එතකොට බලන්න එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දියුරුමකින් ඔහු පොරොන්දු වෙනවා. මේ දේ කොහොමද වෙන්නේ? දෙවියන් වහන්සේ ඒ සාතන් හෙරෝදියස්ගේ දුවව එවලා ඇයගේ ඒ හෙරෝද්ගේ මන දොළ පිලවලා ඒ හෙරෝද්ගේ කටින් වචනයක් එළියට ගන්නවා. බලන්න මේ දේ හෙරෝද් කැමැත්තෙන් හිටියේ නෑ කරන්න. අකමැති වෙලා හිටපු දේ. නමුත් මේ දේ කරන්න සිද්ධ වුණේ මොකක් නිසාද? උපන් දිනේ පැමිණි කල මේ පාටියක් නිසා, සතුට වැඩිකම නිසා. බලන්න සහෝදර සහෝදරිය. ඒ සතුට වැඩිකම තුල හෙරෝද් පාලනයකින් තොර වෙලා ඒ Taman ඉන්න ඕන සීමාව ඉක්මවල යනවා. ඒ සීමාව ඉක්මවල ගියාම ඒ දේ තුල සාතන් ඒකෙන් ප්‍රයෝජන අරගෙන ඒ මොහොතේ ඔහුගේ මුඛයෙන් වචනේ පිට වෙනවා. ඒ මොහොතේ පිට වුණාට පස්සේ ඒ දේ හරව ගන්න පුළුවන්කම තිබ්බත් එතනදී හෙරෝද් ඒ වචනය හරව ගන්නේ නැහැ. මොකද ඔහුට ඔහුගේ తත්වය වටිනවා. ඔහුගේ తත්වයේ වටිනාකම නිසා ඔහු හෙරෝද්ගේ ඒ ස්නාවක ජොහාන් තුමාගේ ජීවිතය පාවා දෙනවා. ඔහුගේ తත්වයේ වටින නිසා මිනිසෙකුගේ ජීවිතේ තරම් ඔහුට ජීවිතේ වටිනාකමක් තිබෙන්නේ නැහැ ඔහුගේ తත්වයේ තරම්. අන්න ඒක නිසා ඔහු තෝරාගන්නේ ඔහුගේ తත්වයයි. ඔහුගේ తත්වය තෝරාගෙන දියුරුම නිසා තමා සමග සිටි අමුත්තන් නිසාත් ඔහු ඒ ඉල්ලීම ඉටු කිරීමට අඬ දෙනවා. බලන්න සහෝදර සහෝදරිය. මේ දේ බලන්න. ස්නාවක ජොහාන්ගේ හිස තැටියකලා මට මේ දුන මැනවයි කියලා කියනවා. මම හාන්නේ මේ හිස තැටියක දාගෙන ගෙනල්ලා මොනවද කරන්න තියෙන්නේ? මේක දිහා බලාගෙන දවසක් ගානේ මේක තියාගෙන ඉන්නද නෑ. මේ දේ සිදු වුණේ ඒ හෙරෝද්ගේ පාලනයක් නැතිකම නිසා. බලන්න. ඔහු ඒ ඉල්ලීම ඉටු කිරීමට අනදී කෙනෙකු යවා ඉරගෙදරදී ජොහාන්ගේ හිස සිඳවීය. ඒ හිස තැටියකලාගෙන විත් තරුණියට දෙන ලද්දේය. සිය මව වෙත ගෙනාවාය. බලන්න සහෝදර සහෝදරි. සිය මව වෙත ගෙනින බලන්න කෝපය, වෛරය, ඒ ඇතුලේ තිබිච්ච ඒ තිබිච්ච නරක සිතුවිල්ල තුල ඒ හෙරෝදියස් තුල තිබිච්ච ඒ නපුරු අදම දුෂ්ට ඒ සිතුවිල්ල නිසා බලන්න ස්නාවක ජොහාන් තුමා වගේ දෙවියන් වහන්සේගේ දේවදාසියෙක්ගේ හිස කඳින් වෙන් වෙනවා. බලන්න සහෝදර සහෝදරි. ඔබත් මමත් දෙවියන් වහන්සේ කියන ආකාරයට ඔබ සමාව දුන්නොත් තමයි ඔබට සමාව හම්බෙන්නේ. අන්න ඒ වගේ මේ හෙරෝදියස් තුල තිබිච්ච ඒ වෛරය, ඒ ඇතුලේ තිබිච්ච ඒ පැසවන ගතිය ඔබෙත් මගෙත් තුල මේ මොහොතේ තිබෙනවා නම් එය පහ කරන්නට ඕන සහෝදර සහෝදරිය. බලන්න. එයින් වෙච්ච විනාශය. මේ හෙරෝදියස් මොන වගේ ජීවිතයක් ගත කරනවද කියලා අද ඔබ මම දන්නේ නැහැ. දෙවියන් වහන්සේ තමයි ඒ දන්නේ. දෙවියන් වහන්සේ ඉදිරියේ විනිශ්චාසනයේ සිටිනකොට තමන්ගේ සේවකයට කරපු ඒ දෙයට හෙරෝදියස් මොන වගේ දඬුවමක් ලබයි සහෝදර සහෝදරි. ඔබත් මමත් මේ දේ ගැන හොඳින් විමසිල්ලෙන් බලලා මේ දේ නිසා අපි අපේ සිතේ යම්කිසි කෙනෙක් ගැන ක්‍රෝධයක්, වෛරයක් තියෙනවා නම් ඒ දේ අපේ හදවත් තුලින් පහ කරලා දානන මුළු මනින්ම උන්ට සමාව දෙන්නට ඕන සහෝදර සහෝදරි. බලන්න මේ දේ කළා කියලා ඇයට ලැබුණේ මොනවද? කෙනෙකුගේ ජීවිතය නැසලා ඒ හිස තැටියක ගෙනල්ලා දුන්නම් මක් කරන්නද? මොනවද ලැබුණේ? අවසානයේ කෙනෙකුගේ ජීවිතය අහිමි වුණා. ඒ අහිමි වෙච්ච ජීවිතේ වටිනාකම කොපමණද? කී දහහක් දෙනෙක් සෙනගව හරව ගන්න තිබිච්ච මිනිස්සෙක්ද මේ නැති කරේ. අන්න ඒ වගේ ඔබත් මමත් හොඳින් දැනගන්න සහෝදර සහෝදරිය. අද ඔබ මම පමණක් නෙමෙයි මේ ලෝකෙට වටින්නේ. දෙවියන් වහන්සේ හැම කෙනෙක් තුලම වටිනාකමක් තියලා තිනවා. හැම කෙනෙක් තුලම ටැලන්ට් තිබලා තියෙනවා. ඒ වුන් ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්න මොහොතදී තමයි ඒ වුන්ගේ මොහොත ආවට පස්සේ තමයි වුන් හැම කෙනෙක්ම ක්‍රියාත්මක වෙන්නේ.
දෙවියන් වහන්සේ ඔවුන්ව කැඳවන වෙලාවක් තියෙනවා. අන්න ඒ වෙලාව වෙනකන් ඔබත් මමත් බලාගෙන ඉන්නට ඕන සහෝදර සහෝදරිය. ඔබ මම වෛර සිතුවිලි කොයිම මොහොතකවත් හදවතේ තබා ගන්න නැතුව දෙවියන් වහන්සේට යටත් වෙලා දෙවියන් වහන්සේ කියන ආකාරයට හැමෝටම සමාව දීලා ඉන්නවනම් අද මේ වගේ විනාශයක් සිදුවන්නට නොවින්න තිබ්බා. බලන්න. ඇය සියෝ මාව වෙත ගෙන ආවාය. ජොහන්ගේ ගෝලයේ අවුත් මృతදේහය ගෙන ගොස් තැන්පත් කොට ඉක්පිති ජේසුස් වහන්සේට ඒ බව දැන්වුවා. ජේසුස් වහන්සේ මේ බව දැනගන්න සහෝදර සහෝදරිය. ජේසුස් වහන්සේ මේ ගැන සිත් ඇවිලෙන් පත් වෙලා උන්වහන්සේ ඒ ඔරුවකට නැගලා හුදකලා තැනකට යන සහෝදර සහෝදරිය. බලන්න. ඇයි වේදනාවයි. මොකද ජේසුස් වහන්සේගේ පෙරමග සාදන්න මේ මැරුණේ. මැරුණා නෙමෙයි මැරුවා. මේ දේ ගැන ජේසුස් වහන්සේගේ සිතේ තිබිච්ච සිතුවිල්ලට ජේසුස් වහන්සේ මොකද කරන්නේ? එතනින් නික්ම ඔරුවකින් හුදකලා තැනකට වෙන්ව වැඩියසේක. බලන්න. හුදකලා තැනකට යනවා. ඇයි? Tamanගේ පෙරමග සාදන්නාගේ ජීවිතේ නිමා වුණා. ඒ වගේම දැන් දෙවියන් වහන්සේගේ කාර්යය ජේසුස් වහන්සේ තුල ජේසුස් වහන්සේගේ කර මත තිබෙනවා. ජේසුස් වහන්සේ මේ දෙයට සූදානම් වෙන්නට අවශ්‍යයි. මේ මොහොත තුල දෙවියන් වහන්සේගේ පුත්‍රයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හුදකලා වෙනවා. බලන්න සහෝදර සහෝදරියෝ. අද ඔබටත් මටත් හොඳින් පැහැදිලි වචනේ. අපි අපේ පව් සෝද ගන්නට නරකයි. ඒ හෙරෝද් කළා වගේ. අපි ඒ ගැන පසුතැවෙන්නට අවශ්‍යමයි. ඒ වගේම අපි හැම මොහොතකම අපි කල්පනාකාරීව සිටින්න ඕන. මේ වචනය තුල කල්පනාකාරී ඉඳලා සිහි කල්පනාවෙන් සිහි බුද්ධියෙන් හැම තැනම හැසිරෙන්නට ඕන. ඔබේ මගේ වචන පාවිච්චි කරද්දී හැම මොහොතකම පරිස්සම් වෙන්නට ඕන. ඒ වගේම අපි වෛරය සිතුවිලි අපේ හදවත් තුල තබා නොගෙන හැම කෙනාටම සමාව දීම තුල අපි අපේ ගැලවීම සාදා ගන්නට ඕන සහෝදර සහෝදරි. අපේ පාප සමාව අපි හදා ගන්නට ඕන සහෝදර සහෝදරි. ආමෙන්. හලෙලූයා.